අතසින් විනාඩි 5කට ගේම් එකක් දෙනවද? පොඩි ළමයින්ට ෆෝන් හොඳ නෑ. තේරෙන්නේ නැද්ද කියන එක? ඔය හැමදේම දුටුම ඕන බොන. මොකද්ද? ඔය දෙරම ෆෝන් බොනවා. මොකක්? දැන් මං අදාද කියති තේරෙන්නේ නැද්ද? නෑ තේරෙන්නේ නෑ. හැමදාම ෆෝන් එක බන්නවා. සින්ද බන්නවා. ගේම් ගහනවා. ඈ? TikTok බන්නවා. Facebook බන්නවා. ඉතින් YouTube බන්නවා. ඉතින් යකෝ මේක මාරඩිල්ලන තප්පරේට හිට රසනවනේ. ඇත්තටම කුචීට චූටි වෙලාවක් ස්ක්‍රීන් ටයිම් එකක් දුන්නොත් මොන වගේ දෙයක්ද දෙන්න හොඳ? කාර්යබහුල දවසේ පුංචි වෙලාවක් ඔයාලගේ බබාලට ස්ක්‍රීන් ටයිම් එකක් දෙන අම්මලට හරි අපූර්ව ඇප් එකක් තමයි ටැක්කුලු. හරි. ඔය පුම්බන්ගේ මද චිත්‍ර අඳින්න වචන උච්චාරණය කරන්න පාඩම් කරන්න වගේම පුංචි ක්‍රියාකාරකම් ගොඩක් එකට එකතු කරලා හරිම ආකර්ෂණීය විදියට මියුසික් ඒ වගේම කාටුන් ඇනිමේෂන් එකතු කරලා තමයි මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ. පුංචි බබාලට කිසිම කම්මැලිකමක් නැතුව විනෝදයේ සමග අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් ස්ක්‍රීන් ටයිම් එකක් ලබා දෙන්න ඕන ඇප් එක මගින් හැකියාව ලැබිලා තියෙනවා. ඇප් එකේ තියෙන ගොඩක් ගේම්ස් ගොඩක් ඇක්ටිවිටීස් චූටි බබාලට ෆ්‍රී ප්ලේ කරන්න පුළුවන්. කිසිම මුදල් අය කිරීමකින් තොරව. හැබැයි ඔයාලා එතනින් එහාට ඇඩ්වාන්ස් ලෙවල් එකකට යනවා නම් ඔයාලට සිද්ධ වෙනවා මන්ත්ලි හෝ වීක්ලි ප්ලෑන් එකකට යන්න. එතෙන්දී සතියකට රුපියල් 150ක් වගේ චූටි මුදලක් තමයි ආය වෙන්නේ. ඔයාලා මාසෙකටම මේ ඇප් එක මිලදී ගන්නවා නම් ඔයාලට රුපියල් 400ක වගේ පුංචි මුදලක් තමයි ගෙවන්න තියෙන්නේ. හැබැයි ඒ මුදල ගෙවලා මේ ඇප් එක මිලදී ගත්තා කියලා චුට්ටක්වත් පාඩු වෙන්නේ නැහැ. ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. මේ ප්ලෑන් එක බයි කරාන් පස්සේ ලොක් එක අරගන්න පුළුවන්. ඉතින් චූටි බබාලට පාඩුවක් වෙන්නේ නැහැ. එයාලට දෙන ස්ක්‍රීන් ටයිම් එකේ ඔයාලට ලොකු විනෝදයක් සමග අධ්‍යාපනයක් රසාස්වාදයක් මේ ඇප් එක තුලින් ඔයාලට ලබා ගන්න පුළුවන්. තමයි කැකුළු ඇප් එකෙන් ප්ලෑන් කරලා තියෙනවා. යාළගේ monthly ප්ලෑන් එක buy කරන චූටි බබාලා දෙන්නෙක්ට හැම මාසෙම gift pack එක ගන්න යවන්න. ඔන්න එහෙනම් චුට්ටක්වත් පරක්කු වෙන්න එපා. චූටි බබාලා ඉන්න ඔයාලා ස්ක්‍රීන් ටයිම් එකක් යාළට දෙනවා නම් ඔයාලට පුළුවන් නිකන් අනම් මනම් දෙන්නේ නැතුව මෙන්න මේ වගේ හොඳ useful ඇප් එකක් චූටි බබාලට පාවිච්චි කරන්න දාලා දෙන්න. මොකද හැමදේම මේ ඇප් එකේ අන්තර්ගත වෙලා තියෙන නිසා. දැන් ඉන්ස්ටෝල් කරන්න. මොකද ෆ්‍රී ගේම්ස් ගොඩක් තියෙනවා. ඔයාලට මුලින් try කරලා බලන්න පුළුවන්. දෙක තු නම් බබාගේ අම්මට හරි තාත්තට හරි කතා කරන්න වෙනවා. මොනවද දාන්නේ? කොටිය කරන්න නම් බබාගේ අම්මට හරි තාත්තට හරි කතා කරන්න වෙනවා. අතනින්